අධ්‍යාපන මට්ටම විවාහයත් සමග ඉවර වෙනවා. අපේ රටේ කාන්තාව හරි බුද්ධිමත්. වැඩිපුරම ක්‍රියේටිව් අයිඩියාස් දෙන කාන්තාවන්ට. කාන්තාව කියන්නේ හරි කවදරි දවසක විවාහ වුණාට පස්සේ එයා කුස්සියට වෙන්න ඕනේ. එයා ළමයි හදන්න ඕනේ. එයා තම පවුල බලා ගන්න ඕන සීලම දේවල්. ඇයි ඔයාගේ තැන ගන්නේ නැත්තේ? මම මේ කියන්න ආවේ අපි ඩිප්ලෝමා කරන්න ඕන, ඩිග්‍රී ගහන්න ඕන, PhD ගන්න ඕන කියන කතාවක් කියන්න නෙමෙයි මං ආවේ. හයි කොහොමද හැමෝටම. ඉතින් උමා ෆර්නෑන්ඩෝ YouTube channel එකට නැවතත් ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි කාන්තාවකට අධ්‍යාපනය කියන එක කොච්චර වැදගත්ද කියන දේ ගැන. ඉතින් මේකට මම උපයෝගී කරගන්නවා මගේ ජීවිතයේ අධ්‍යාපනය නිසා මට ලැබුණු දේවල්. මොකද එහෙම නැතුව තමාගේ පෞද්ගලික අත්දැකීම් නැතුව මම හිතන්නේ කෙනෙක්ට මේ මාතෘකාව ගැන කතා කරන්න බෑ. ඉතින් පොදුවේ කියන්න බෑ මොකද මට ජීවිතේ ලැබුණු දේවල් අනිත් අයට නොලැබෙනවා වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ට ලැබිච්ච දේවල් මට නොලැබුණා වෙන්නත් පුළුවන්. ඉතින් මගේ අත්දැකීම් තුලින් මම ඕගොල්ලන්ට මේක පැහැදිලි කරන්නම්. ඉතින් යම්කිසි ආකාරයකින් කාටම හරි එක හරි දෙයක් ඔලුවට දාන්න පුළුවන් වුණොත් ඒක තමයි මගේ මේ වීඩියෝ එකේ සාර්ථකත්වය කියලා මට හිතෙනවා. ඉතින් ඊට යන්න කලින් මේ කාන්තාවකට ඇයි අධ්‍යාපනය කියන එක වැදගත් වෙන්නේ කියන එක කියන්න කලින් අපේ සමාජයේ මේ අපේ රටේ කාන්තාව කියන කෙනාට සිද්ධ වෙලා තියෙන දේ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මොකද මේ සාමාන්‍යයෙන් අපේ රටේ කාන්තාව කියන කෙනා ලොකුවට අධ්‍යාපනය කියන එක ඉදිරියට ගෙනියන්න කල්පනා කරන කෙනෙක් නෙමෙයි. ඒක අපේ සමාජයේමයි අපේ ඔළුවට දාලා තියෙන්නේ. මොකද කාන්තාව කියන්නේ හරි කවදරි දවසක විවාහ වුණාට පස්සේ එයා කුස්සියට වෙන්න ඕනේ. එයා ළමයි හදන්න ඕනේ. එයා තම පවුල බලා ගන්න ඕන සීලම දේවල්. ඒතර පිරිමියා කියන කෙනා තමයි රැකියාවට යන්න ඕනේ. ඒතකොට ඒක නිසා අධ්‍යාපනය කියන එක අපේ ගැහැණු ළමයිගේ ඔළුවට දැන් සාමාන්‍යයෙන් අධ්‍යාපනයේ වැඩිපුරම දක්ෂ අපේ ගැහැණු ළමයි පිරිමි ළමයිට වැඩිය. ඒ කොච්චර කොහොම වුණත් අපේ රටේ කාන්තාව කියන කෙනාව හැමතිස්සෙම මේ අධෛර්යමත් කරලා පිටුපසින් තියලා තමයි තියෙන්නේ. අපි රස්සාවල් කරන්න ඕන කවුරුවත් ළඟ වැඩට යන්න නෙමෙයි. ඒක කවුද අපිට කිව්වේ? අපි රස්සාවල් කරන්න ඕනේ මේ අපි ඉගෙන ගන්න ඕනේ කවුරුවත් ළඟ වැඩට යන්න කියලා කවුද කිව්වේ? මං අදාවේ මේ ඉගෙන ගන්න ඕනේ රස්සාවක් කරන්න කියන දේ ඔයාලට කියන්න නෙමෙයි. අපි ඉගෙන ගන්න දේවල් වෙනස්. දැන් මම මේ කියන්න ආවේ අපි ඩිප්ලෝමා කරන්න ඕන, ඩිග්‍රී ගහන්න ඕන, PhD ගන්න ඕන කියන කතාවක් කියන්න නෙමෙයි මං ආවේ. හරි? මොකද මමත් එච්චරම PhD තරමට ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. ඉගෙන ගන්න චූටි දේන් පවා ජීවිතේ මගේ එදිනෙදා ජීවිතේට පවා මම දේවල් ඉගෙනගත්තු දේවල් උපයෝගී කරගන්න කෙනෙක් නිසා තමයි මට හිතුනේ මේ දේ ගැන මම කතා කරන්න ඕනේ කියලා. හරි? නමුත් කෙනෙක්ට ඕන නම් ඒ තත්වෙට යන්න ඒ තත්වෙට ගිහිල්ලා හොඳ සමාජයේ වැදගත් තැනක් තියෙන රැකියාවක් කරන්න මං කියන්නේ ඇයි නොකර ඉන්නේ. හරි? ඉතින් අර මානසිකත්වයේ ඔළුවට දාලා තියෙන නිසා පිරිමියා තමා ගෙදරින් එළියට යන්නේ, රස්සාවල් කරන්නේ, කාන්තාව කියන කෙනා ගෙදර ඉන්න ඕන අරකයි මේකයි කියලා ඔළුවට දාලා තියෙන නිසා අපේ ගැහැණු ළමයි කරන්නේ පොඩි කාලේ ඉඳන් හොඳට ඉගෙන ගන්නවා. දෙමව්පියෝ හොඳට සල්ලි වියදම් කරලා නේද? මේගොල්ලොත් හොඳට කැප වෙලා පන්තියේ පළවෙනිය වෙන්න උත්සාහ කරනවා. අර තරඟද මේ තරඟද ඒවා දිනන්න උත්සාහ කරනවා. යුනිවර්සිටි යන්න උත්සාහ කරනවා. ඔක්කොම කරලත් උත්සාහ කරලා අන්තිමට ජීවිතේට කොහෙන්දෝ ආපු මට සමාන මම මේ වචනේ කියනවාට කොහෙන්දෝ ආපු පතෝලයක් නිසා අන්තිමට අර දෙමව්පියන්ගේ කැපකිරීම තමාගේ කැපකිරීමේ මහන්සිය ඒ මුදල් ඒ සියලුම දේවල් යම්කිසි දවසක පාවා දෙනවා අපේ රටේ කාන්තාව. හරි? එතකොට ඒක මම දකින්නේ ඒක ආවාසනාවට ඔළුවට දාලා තියෙන දෙයක්. ඉතින් ඒක සෑහෙන්න දෙනෙක් ෆලෝ කරගෙන යනවා ඒ මාර්ගය. නමුත් මං කියන අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. මම කියන්නේ සාමාන්‍යයෙන් ඔය දේවල් ඔය කියපු කිසිම දෙයක් ඔල්ලුවට ගත්තු කෙනෙක් නෙමෙයි. ඒ කාලේ මගෙත් ඔල්ලුවට දැන් මා කාන්තාව කියන්නේ මෙහෙමයි මෙයා මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ. දැන් ඉගෙන ගන්න කාලේ අම්මයි තාත්තයි හරි උනන්දුවෙන් උගන්වනවා. හැබැයි විවාහ වෙන වයසට ආවට පස්සේ අධ්‍යාපනය කියන දේ ගැන එච්චර ගාණක් නැහැ. මම ඒ කරපු ඒ සියලුම කැපකිරීම ඔවුන් කරපු සියලුම කැපකිරීම ඇත්තටම අර විවාහය කියන දවසට ආවට පස්සේ දෙමව්පියන්ට වැඩක් නැතුව යනවා.
මේක හරි දුකට කරුණක්. ඔයගොල්ලෝ චුට්ටක් කල්පනා කරලා බලන්න මේ වීඩියෝ එක බලන ඔයගොල්ලෝ චුට්ටක් කල්පනා කරලා බලන්න ඇත්තටම අපේ රටේ කාන්තාව කියන කෙනාගේ අධ්‍යාපන මට්ටම විවාහයත් සමග ඉවර වෙනවා. ඉවරයි. එතනින් එහා කිසිම ගණන් ගැනීමකට ලක් වෙන්නේ නැහැ. ඒතර මං කිව්වා කලිනුත් අපි ඉගෙන ගන්න ඕනේ රැකියාවක් කරන්න යන්න නෙමෙයි. තව තව දේවල් තියෙනවා ජීවිතේ. හරි? හැබැයි රැකියාවක් කරොත් මොකද? දැන් ගොඩක් අපේ රටේ කාන්තාව රැකියාවල් කරන්න පෙළඹෙනවා. ඉතින් ඒක හරි හොඳ දෙයක් මම දකින පොසිටිව් දෙයක්. ඉතින් තව තවත් ඒක අපි වැඩි කරන්න ඕනේ. හරි මොකද කාන්තාව කියන කෙනා කුස්සියට කොටු වෙන්න ඕන කෙනෙක් නෙමෙයි. අපි කාන්තාව හරි දක්ෂයි. බුද්ධිමත්. අපේ රටේ කාන්තාව හරි බුද්ධිමත්. මම දකින ගොඩාක් බිස්නස් තියෙනවා. දැන් එන ගොඩාක් බිස්නස් කාන්තාව තමයි කරන්නේ. කාන්තාවන්ගේ තමයි වැඩිපුරම බිස්නස් වැඩිපුරම ක්‍රියේටිව් අයිඩියාස් එන්නේ කාන්තාවන්ට. ඒ අතින් බලද්දී සමහර විට ඉස්සරහට යනකොට අපේ පිරිමි අයට කොහේ ඉන්න වේද දන්නේ නැහැ කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මටත් ගොඩාක් එක්ස්පීරියන්ස් තියෙනවා. සමහර පිරිමි පාර්ශවයන් එක කතා කරනකොට ඒගොල්ලොන්ගේම බිස්නස් වලට අයිඩියාස් එහෙම දෙනකොට සමහර වෙලාවට මට තේරෙනවා අපේ රට ඉස්සරහට යද්දී අපේ කාන්තාවෝ ගෙනියයි. ඒ කියන්නේ පිරිමින්ට අයිඩියාස් ක්‍රියේටිවිටි කියන එක පිරිමින්ට අඩුයි. ඒක කාන්තාවන්ට වැඩි. නමුත් කාන්තාව කියන කෙනාව හැමතිස්සෙම පිටිපස්සට දාලා එයාව මේ හංගලා සමහරට එයාගේ අයිඩියා එක හොරකම් කරලා එයාගේ අයිඩියා එකෙන් මේක අතීතේ ඉඳන්ම තිබිච්ච දෙයක්. කාන්තාව කියන කෙනාගේ අයිඩියාස් හොරකම් කරලා කාන්තාවන්ගේ නිපැයුම් හොරකම් කරලා පිරිමි අය ඉදිරියට ගිහින් තියෙන අතීතයේත් ඒක තවමත් සිද්ධ වෙනවා. ගොඩාක් බිස්නස් වල පිටිපස්සේ ඉන්න කාන්තාවෝ හැබැයි එළියට එන්නේ පිරිමි අය. එතකොට ඒක පිරිමියාගේ ඒ පිරිමි කෙනාගේ කියන අදහසෙන් තමයි කියන්නේ. නමුත් ඇත්තටම පිටිපස්සේ තියෙන මොලේ කාන්තාවගේ. හරිද? පෞල් ජීවිතය ගත්තත් එහෙමයි. බහුතරයක් පෞල් ජීවිත යන්නේ කාන්තාවෝ නිසා. එතන ඇයි මම මේ වීඩියෝ එක බලන කාන්තාවන්ගෙන් මං අහන්නේ ඇයි ඔයාගේ තැන ගන්නේ නැත්තේ? ඔයාගේ තැන ඇයි ඔයා ඒක හිමි කරගන්න උත්සාහ කරන්නේ නැත්තේ? ඒක උත්සාහ කරන්න. අපි පිටිපස්සෙන් ඉන්න ඕනේ කාගවත්. මම පිරිමි අය ගැන වෛරයක් ඇති කරන්නවත් සමාජය ගැන වෛරයක් ඇති කරන්නවත් නෙමෙයි මේ වීඩියෝ එක කරන්නේ. කාන්තාව කියන කෙනාට තමගේ වටිනාකම මට කියලා දෙන්න ඕනේ. මට දැනෙනවා නම් මම කොච්චර වටින මිනිස්සෙක්ද කියන එක. මොකද මේක මම ගොඩක් කාන්තාවන්ගේ දකිනවා. මම මගේ ඔළුවේ හැමතිස්සෙම තියන් ඉන්නේ මම ගොඩක් වටින කෙනෙක්. මම ගොඩක් බුද්ධිමත් කෙනෙක්. මම මං ගැන පොසිටිව් දේවල් විතරයි හිතන්නේ. මං කවදාවත් නෙගටිව් දේවල් මං ගැන හිතන්නේ නැහැ. නමුත් වෙන කාන්තාව එක සංසන්දනය කරලා බලද්දී වෙන කාන්තාව එක කතා කරද්දී හැම තිස්සෙම එයාලගෙන් එළියට එන්නේ මාරම නෙගටිව් දේවල්. ඒ කියන්නේ එයාලා නෙගටිව්ම දේවල් තමයි එයාලා ගැන හිතන්නේ. මට බෑ. මං අරහම කෙනෙක්. මම මෙහෙම කෙනෙක්. අපෝ ඕවා කරන්න පුළුවන්ද? නෑ අපි කාන්තාවන අපිට ඕවා බෑ. හැම තිස්සෙම නෙගටිව් මානසිකත්වයක් තියෙන. නමුත් මං දකින ඔවුන් හරි දක්ෂයි. ඒ දක්ෂතාවය කොච්චර ඒගොල්ලන්ට කියලා දෙන්න හැදුවත්, එයාගේ දක්ෂතාවය කොච්චර එළියට ගන්න හැදුවත් ගොඩක් වෙලාවට ඒක කරන්න බෑ. මොකද එයාගේ මනසට කාවැදිලා තියෙන්නේ කාන්තාව කියන කෙනා මෙහෙම කෙනෙක් නෙමෙයි. කාන්තාව කෙනාට කෙනාට ඉදිරියට යන්න බෑ. එයා ඉගෙන ගත්තට වැඩක් නැහැ. එයාගේ අධ්‍යාපනයෙන් වැඩක් නැහැ. ඒක කවදා හරි දවසක කුස්සියට මේ දරුවෝ බලන්න විතරක් ඒ දේවල් වලින් නැති වෙලා යනවා කියලා. නමුත් මම කියන්නේ කුසියට ගියත් කාන්තාවකට එයාගේ අධ්‍යාපන ඒ මට්ටමේ ඉගෙනගත්තු දේවල් දරුවෝ බලනකොට පවා කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියන එක මම ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම්. හරි? ඉතින් මම එන්නේ අධ්‍යාපනය කියන පැත්තෙන් කිසිම ආකාරයකින් උදාහරණයක් ගන්න පුළුවන් ඇත්තන පරම්පරාවකින් නෙමෙයි. මොකද මගේ පරම්පරාවේ ඉගෙනගත්තු අය නැහැ. මම හිතන්නේ එහෙම කෙනෙක් දෙනෙක් ඇති. නමුත් උදාහරණයක් හැටියට ගන්න මට මම කවදා හරි දවසක මෙන්න මේ කෙනා වගේ වෙනවා කියලා හිතන්න තරම් අය ඇත්තරම නැති පරම්පරාවකින් මම එන්නේ. නමුත් මම හිතනවා මම පෙර කරපු පිනකට මට තේරුණා මම මේ පරම්පරාගත මේ ශාපය සමහර දේවල් වලට මම ශාප කියලා කියනවා. මේක නවත්තන්න ඕනේ. මම නවත්තන්න ඕනේ මේක. මම වෙනස් කරන්න ඕනේ. කියන එක මට දැනුණ නිසා තමයි මම තීරණය කරේ අනිත් මට පොඩි කාලේ නම් හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම කල්පනා කරේ ඇයි මම ඉගෙන ගන්නේ නැත්තේ? හරි. ඉතින් ඒ කාලේ තිබුණ නැහැ අධ්‍යාපනය කියන දේ මොන තරම් බෙනිෆිට්ස් ජීවිතයට ගෙනත් දෙයිද කියන එක. එහෙම අයිඩියා එකක් තිබුණේ නැහැ. තිබ්බේ නැතත් මම ඉගෙන ගත්තා. මොකද මගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ. මගේ පරම්පරාවේ ඒ ගිය ඒ ස්ටයිල් එකට මම යන්න කැමති නැහැ. මගේ ජීවිතේ වෙනස් වෙන්න ඕනේ කියන අරමුණෙන් මම ඉගෙන ගත්තා. මොකද මම දැනගෙන හිටියා
මට මොනවද ඕනේ ජීවිතේ ඉස්සෙල්ලාම මම කරපු දේ මට ජීවිතේ මොනවද ඕනේ මට කොහොම කෙනෙක්ද වෙන්න ඕනේ මොන වගේ මිනිස්සුද මං ආශ්‍රය කරන්න ඕනේ කියලා අවබෝධයක් මං ඉස්සෙල්ලාම ලබා ගත්තා ඒක එතනදී මගේ මට තේරුණු එකම දේ තමයි ඒ සියලුම දේවල් ලබා ගන්න තියෙන එකම මාර්ගය එකම පාලම මම සහ ඒ ජීවිතය අතර තිබුණු පාලම අධ්‍යාපනය ඉතින් ඒක නිසා තමයි මම ඉගෙන ගන්න තීරණය කරේ හරි ඉතින් අධ්‍යාපනය කියන එක සෑහෙන අවස්ථාවල මගේ ජීවිතේ කඩාකප්පල් වුණා ඒ කොච්චර කොහොම මොන දේ ආවත් මම අධෛර්යමත් වුණේ නැහැ මොකද අධෛර්යමත් වුණා නම් මට අර මං බලාපොරොත්තු වෙන ජීවිතේට මට යන්න බැරි වෙන නිසා හරි ඉතින් ඉගෙන ගත්ත නිසා තමයි මම හොඳ රස්සාවක් කරන්නේ හරි මගේ රැකියාව මම නිර්මාණය කරගත්තු කෙනෙක් ඉතින් මම විවිධ රැකියාවල් කරලා තියෙනවා මට එක්ස්පීරියන්ස් ලබා ගන්න අවස්ථාව ලබා දුන්නේ ආයතන වලට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඉතින් මම ඉගෙන ගත්ත නිසා දැන් ඉතාලියේ තියෙන එක chance එකක් තමයි ප්‍රොෆෙෂනල් ස්කූල්ස් තියෙනවා මගේ තිබුණු වාසනාවට මම එහෙම පාසලකට බැඳිලා ඒ පාසල හරහා රැකියා වන් වලට ගිහින් එක්ස්පීරියන්ස් ලබා ගත එක්ස්පීරියන්ස් තුලින් තමයි මට තේරුනේ මම ගොඩක් දක්ෂයි කියන එක සහ මම ඉදිරියට ඉගෙන ගන්න ඕන කියන එක. ඉතින් ඒයින් අධ්‍යාපනය සහ ඒ පළපුරුදු කියන දෙකම පාවිච්චි කරලා මම කරේ අන්තිමට මගේ රැකියාව මගේ බිස්නස් එක මමම ගොඩනගපු එක. ඉතින් හිතන්න දැන් මට බිස්නස් එකක් තියෙනවා ඒ කාලේ ඉඳන් මගේ ඔළුවේ තිබිච්ච එක දෙයක් තමයි මම කවදා හරි දවසක බිස්නස් වුමන් කෙනෙක්. ඒ කියන්නේ CEO කියන නම මට වැටෙන්න ඕනේ. මට ඕනේ කොහොමද කරන්න කියන අයිඩියා එකක් තිබුණේ නැහැ. ඉගෙන ගත්තොත් කරගන්න පුළුවන් කියන එක අදහසක් තිබුණා. මොකද ඒ කාලේ ඇත්තටම අපි පොඩි කාලේ කාන්තාවෝ එහෙම ලොකු ලොකු තැන්වල හිටියේ නැහැ. පිරිමි තමා හිටියේ ඔය කියන පොසිෂන්ස් වල. ඉතින් අපිට සමහරලාට ඒ වගේ දේවල් අහන්න ලැබෙන්නේ නැහැ. ඒක මම මගේ පරම්පරාව ඉගෙන ගත්තු අය නෑ. ඒකට ඒ වගේ මාතෘකා ගැන කතා වෙන්නේ නැහැ. නමුත් කොහෙන් හරි මට ඒ වගේ දේවල් අහන්න ලැබිලා මටත් මගේ නමට මේ CEO කියන මේ නාමය මට අත්‍යවශ්‍යයි මේ පොසිෂන් එක මට අත්‍යවශ්‍යයි කියන එක තේරුණා. ඉතින් අද ඒ සීනේ සැප කරගත්තේ ඇත්තටම අධ්‍යාපනය කියන දේ නිසා. ඒක එහෙම නොවුණා නම් මට ඇත්තටම අද මේ කරන කිසිම දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ. එතකොට අධ්‍යාපනය කියන දේ කාන්තා අපිට සමාජය පිළිගත් රැකියාවක් කරන්න උදව් වෙනවා. ඉතින් ඒක මම ජීවිතේ සැබෑ කරගෙන තියෙන. ඒතර එයින් අපේ වටිනාකම කියන එක වැඩි වෙනවා. ඔයාගේ වටිනාකම වැඩි වෙනවා ඒකෙන්. හරි? දැන් මම කියන්නේ නැහැ අධ්‍යාපනයට අදාළ නැති කියන්නේ ඩිග්‍රී ඩිප්ලෝමා වලට අදාළ නැති රැකියා කරන අයගේ රස්සාවල් වැදගත් නැහැ. යාලට වටිනාකමක් නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. හැමෝටම හැමදේම කරන්න බෑ. දැන් මට ඇඳුම් මහන්න බෑ. මට කේක් හදන්න බෑ. මට මල් වවන්න බෑ. මොකද මම ඒවට දක්ෂ නැහැ. හරි? නමුත් එහෙම කරන කෙනෙක් මට සෑහෙන්න වටිනවා. මම ගොඩාක් අගය කරනවා. මට ඇඳුමක් මහන්න බෑ. ඉතින් ඒක නිසා ඇඳුම් මහන අයම මාර විදිහට අගය කරන කෙනෙක් මට මාර ලොකුයි එයාලා. මොකද එයාගේ දක්ෂතාවය මට ගන්න බෑ. හැබැයි එයාට මගේ දක්ෂතාවය ගන්නත් බෑ. ඒකට අපි හැමෝම ඉන්නේ එකම ලෙවල් එකේ. වෙන කෙනෙක් එයාගේ දැන් ඇඳුම් මහන්නත් කෙනෙක් දක්ෂ වෙන්න එපා. එයා ඒක එක්ස්පර්ට් වෙන්න ඕනේ. ඒක හොඳට ඉගෙන ගන්න ඕනේ නේද? ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එහෙම තමයි ආයෙ එතනට එන්නේ. කේක් හදන්නත් එහෙමයි. එයා හොඳට ඒකේ ඉගෙන ගන්න ඕනේ දේවල් ඉගෙනගෙන ඒවට කෝස් කරලා ඉගෙනගෙන කාලේ කැප කරලා ප්‍රැක්ටිස් කරලානේ ආයතනට එන්න ඕනේ. එතකොට මමත් එහෙමයි. මම කරපු දේ වෙනස් දෙයක්. මම කරේ පොතපත අධ්‍යාපනය ඉගෙනගෙන හරි මේ භාෂාව හොඳින් ඉගෙනගෙන ඉතාලි භාෂාව හොඳින් ඉගෙනගෙන ඒක ප්‍රගුණ කරලා මගේ රැකියාව මේ ඉගැන්වීමේ රැකියාව කරන තැනට මම ආවේ. ඒකත් කැප වෙලා. එතකොට අපි හැමෝගෙම අපි හැමෝම එකම ලෙවල් එකේ. මට එහෙමයි. මට කවුරුත් මට වඩා පහලින්වත් නැහැ ඉහලින්වත් නැහැ. අපි හැමෝම ඉන්නේ එකම ලෙවල් එකේ. හරි මොකද මට වෙන කෙනෙක් කරන දේවල් කරන්න බෑ. එයාට මං කරන දේවල් කරන්න බෑ. ඉතින් ඒක නිසා. ඉතින් මම හැම රස්සාවකටම ගරු කරනවා. ඉතින් මම කියන්නේ අපිට ඕනනම් එතකොට සමාජයේ හොඳ පිළිගැනීමකට ලක් වෙන්න කාන්තාවකට එයා මහන්සි වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ. එයා කරන රස්සාව මොකක්ද කියන එක අදාළ නැහැ. හැබැයි ඒකේ අපි කැප වෙලා ඒකේ ඉගෙන ගත යුතුදී එතන එක්ස්පර්ට් වුණොත් විතරයි අපිට පුළුවන් අපේ රැකියාව තුළ කැපී පෙනෙන්න, සමාජයේ හොඳ පිළිගැනීමකට ලක් වෙන්න. හරි. ඊළඟට
තව මම ඉගෙන ගන්න කාලේ මම ආසා වෙච්ච දෙයක් තමා මම කවදා හරි විවාහ කරගන්න පුද්ගලයා හොඳ තැනක ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මම හැමදාම ආශ්‍රය කරේ මම අපහසාත්මකව කතා කරන්නේ නැහැ. එතකොට මගේ පරම්පරාව ගත්තාම මම කිව්වේ ලොකුට ඉගෙන ගත්තු අය නැහැ. ඉතින් ඒ නිසා මට එතන අඩුපාඩුවක් දැනුණා. මම කල්පනා කරා ඇයි මට මේක වෙනස් කරන්න බැරි? ඇයි මට බැරි හොඳ ඉගෙන ගත්තු හොඳ තැනක ඉන්න කෙනෙක් විවාහ කරගන්න කවදා හරි දවසක? ඇයි මම නිකන් ඔහේ කෙනෙක් විවාහ කරගන්නේ? නමුත් ඒක කරන්න නම් මම මොකද කරන්න? මම ඉගෙන ගන්න ඕනේ. මමත් නිකන් ඔහේ මොකෙද්ද වගේ හිටියොත් හොඳ තැනක ඉන්න මිනිහෙක් මාව විවාහ කරගන්නේ නැහැ. මොනවාද මගේ තියෙන්නේ යාට? නිකන් මේ ඇවිල්ලා නිකන් මේ මගේ රූපෙටවත් වෙන මොනාට හරි මාව විවාහ කරගන්නද නැහැ. මිනිස්සෙක්ට තියෙනවා එයාට එයා විවාහ කරගන්නකොට එයා විවාහ කරගන්න කෙනාට මේ දේවල් තිබිය යුතුයි කියලා දෙයක් තියෙනවා. එතකොට මට ඕනනම් යම්කිසි තැනක ඉන්න මිනිස්සෙක්ව විවාහ කරගන්න එහෙනම් මමත් ඒ සුදුසුකම් ලබලා තියෙන්න ඕනේ. හරි? එතකොට අනිත් එක තමයි මේ ස්වාමි පුරුෂයා බිරිඳ අතර විශේෂයෙන් මේ අධ්‍යාපන මට්ටම ගොඩාක් වෙනස් වෙනකොට එතන ප්‍රශ්න. හරි? ඒ කියන්නේ පිරිමියා වැඩිපුර ඉගෙනගෙන ගැහණිය අඩුවෙන් ඉගෙන ගත්තත් ගැහණිය වැඩියෙන් ඉගෙනගෙන පිරිමියා අඩුවෙන් ඉගෙන ගත්තත් එතන ඇත්තටම ප්‍රශ්න තියෙනවා. එතන මම විශ්වාස කරනවා තදින්ම දෙදෙනාම යම්කිසි ආකාරයකින් එකම මට්ටමක වගේ ඉන්නවා නම් එතන ප්‍රශ්න ගොඩාක් අඩුයි. ඉතින් මට මෙන්න මේ අවශ්‍යතාවය තිබුණ නිසා මම කරේ හොඳට ඉගෙන ගත්ත එක. එතකොට මට පුළුවන් සමාජයේ යම් කිසි තැනක ඉන්න පුද්ගලයෙක් විවාහ කරගන්න කියලා. ඉතින් මං හිතන්නේ මගේ හස්බන්ඩ්ව මට හම්බුණාට පස්සේ ඔව් ඇත්තටම කියනවා ඔහු මාව විවාහ කරගන්න ප්‍රධානම හේතුව තමයි ඔහු එකටම බැලුවේ මගේ අධ්‍යාපන මට්ටම මම කොච්චර ඉගෙනගෙන තියෙනවද. මොකද ඔහු සමාජයේ යම් කිසි ආකාරයකින් යම් කිසි තැනක ඉන්න කෙනෙක්. එතකොට ලැජ්ජාවක් නැතුව කියන්න පුළුවන් වෙන්න ඕනේ මේ මගේ වයිෆ් මම විවාහ කරගන්න කෙනා මේ වගේ කෙනෙක්. මං කියන්නේ ඒක අපි කරන්න ඕන අපේ හස්බන්ඩ්ලා වෙනුවෙන්. ඒගොල්ලෝ යම් කිසි නමක් හදාගෙන තියෙනවනම් තැනක් හදාගෙන තියෙනවා නම් බිරිඳක් හැටියට අපේ යුතුයකමක් තියෙනවා. එයාගේ ඒ தത്വයට අපිත් ගැළපෙන ලෙස වැඩ කටයුතු කරන එක. හරි? ඒක අනිත් පැත්තටත් එහෙමයි. තමන්ගේ බිරිඳ එහෙම තැනක ඉන්නවා නම් ස්වාමි පුරුෂයෙක් වුණත් එයා දැනගන්න ඕනේ ඒ තැනට ගැළපෙන විදිහට එයාගේ qualities වැඩි කරගන්න. හරි? ඉතින් මේක විවාහය කියන දෙත් මට ලැබිච්ච ලොකු භාගයක් මගේ ජීවිතේ. මොකද එහෙම නැති වුණා නම් මගේ ජීවිතේ කලින් ආපු අය විවාහ කරගත්ත නැත්නම් මට ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මගේ හස්බන්ඩ් මට හැම දෙයකම ඉගෙන ගන්න එයා මට උදව් කරනවා. එයා මං ඉදිරියට යනවාට කැමතියි. ඕන දෙයකට මගේ බිස්නස් වලින්ද අධ්‍යාපනයෙන්ද මට කිසිම බලපෑමක් සිද්ධ කරන්නේ නැහැ මගේ ජීවිතේට. මට කොහෙද යන්න ඕනේ එයා ඒ හැම දෙයකම ඕකේ. ඉතින් නමුත් මගේ අතීතේ මට හම්බ වෙච්ච පුද්ගලයන් එහෙම නෙමෙයි. ඒගොල්ලෝ හරි ඒගොල්ලෝගේ කියන්නේ අර කොන්ෆිඩන්ස් නැහැ තමන්ගේ කාන්තාව ඉගෙන ගන්නකොට. ඒකට හැමතිස්සෙම ඒගොල්ලෝ කතා කරන්නේ ඕනේ නැහැ ඉගෙන ගන්න ඕනේ නැහැ යුනිවර්සිටි යන්න ඕනේ නැහැ රස්සාවල් කරන්න ඕනේ නැහැ සල්ලි හම්බ කරන්න ඕනේ නැහැ. ওই වගේ නෙගටිව් මානසිකත්වයක් තියෙන මිනිස්සු තමයි මගේ අතීතේ මට හම්බ වෙලා තියෙන්නේ. ඒතර ඒ වගේ අය විවාහ කරගත්තා නම් අද මම මේ හදාගෙන තියෙන මේ ලයිෆ් එක මේ ජීවිතේ මේ උමා ෆර්නෑන්ඩෝ කියන චරිතය අද ඇත්තේ නැහැ. හරි? ඊළඟට අපිට පුළුවන් අධ්‍යාපනය තුළින් අපි පරිසරය වෙනස් කරගන්න. ඉතින් ඔයා ඉන්නේ හැමතිස්සෙම නෙගටිව් මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක් එක්ක කියලා. මේක මට ටිකක් තිබිච්ච දෙයක්. මටත් ජීවිතේ මම හිතන පතන විදිහ වෙනස්. මම හැමෝටම වඩා වෙනස්. හැබැයි මගේ වටේ හිටපු අය සමනේ මගේ පවුලේ අය ආශ්‍රය කරපු අනිත් පවුලට අදාළ නැති අය පවා ගොඩක් වෙලාවට මම ඒගොල්ලන්ට කැමති නැහැ. ඇත්තටම මම පොඩි කාලේ ඉඳලා මම හිටපු පරිසරයට මම චුට්ටක්වත් කැමති නැහැ. මට ඕන වෙනස් ආකාරයේ ඒක කියන්නේ මේ අර මේ ડોක්ටර්ස්ලා ලෝයර්ස්ලා ආශ්‍රය කරන්න නෙමෙයි. මට ඕන වෙනස් විදිහට හිතන මිනිස්සු. මට මගේ තියෙන දෙයක් මම මිනිස්සුන්ට අපහාස කරන්න කැමති නැහැ. මම හැමතිස්සෙම මිනිස්සුන්ව ගෞරව කරගෙන ජීවත් වෙන කැමති කෙනෙක්. මිනිස්සුන්ට දුක හිතෙන දේවල් කියන්න මම කැමති නැහැ. කියන්න ඕන වෙලාවට ඇත්ත කියනවා. නමුත් අර වාචාලකම කියන එකට මම කැමති නැති කෙනෙක්. එතකොට මම හැමතිස්සෙම මිනිස්සුන්ට කියන්නේ දෙයක් කියන්න කලින් ගොඩක් හිතන්න, මනසෙන් හිතටි දෙන්න පුළුවන් අන්න ඒ වගේ දේවල්. ඉතින් සහ හැසිරීම මම සමහර මිනිස්සුන්ගේ හැසිරීම වලට කැමති නැහැ. එතකොට ඒ වගේ මට හිතුණා මේ පරිසරය මට වෙනස් කරගන්න පුළුවන්. වෙනස් මිනිස්සු ආශ්‍රය කරන ගත්තොත් විතර වෙනස් ආකාරයේ. එතකොට ඒ ආකාරයේ ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙන ආකාරයේ ඒ පරිසරයකට යන නම්
මට අනිවාර්යෙන් ඉගෙන ගන්න වෙනවා. ඒතර මට ඕන වුණා ජීවිතේ හැමතිස්සෙම අර අඬ දුක කිය එහෙම ඉන්න මිනිස්සු නැතුව පොසිටිව් විදිහට ධනාත්මක විදිහට ජීවිතේ දෙන දේවල් දෙන මිනිස්සු. ඒ කියන්නේ මම මොන හරි දෙයක් කෑවත් මගේ තියෙන යම් කිසි ආකාරයක ඩයට් එකක් මම කන විදිහ ඒක මම අගේ කරන්න ඕන. මගේ වටින මිනිස්සු ඒක අගේ කරන්න ඕන. මම මේ කරන කැපකිරීම මේ දේවල් එයාලට අමුතු දේවල් වෙන්න බෑ. ඒවා ඒගොල්ලෝන්ට මම වචනෙන් තේරුම් කරුවේ නැති වුණත් ඒගොල්ලෝ ක්‍රියාව මම කරන දේ තේරුම් ගන්න ඕන. මේ දේ වෙන්නේ මේ හේතුව නිසා. ඉතින් එහෙම පරිසරයක් හදාගන්න එක ඇත්තටම ලේසි නෑ. නමුත් අධ්‍යාපනය කියන දේ මට ඇත්තටම ප්‍රධාන වශයෙන් මට දුන්න දෙයක් මගේ යාළුවා. මගේ හොඳම යාළුවා. මගේ පාසලේදී මට හම්බ වෙච්ච කෙනා. ඉතින් මගේ ජීවිතේ මම අද මෙතන මේ ඉන්න තැනට ගොඩක් වෙලාට මට උදව් කරේ මගේ යාළුවා. ඉතින් ඇයට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අධ්‍යාපනයටත් ස්තුතිවන්ත වෙන්න තමයි ඇයව හම්බුනේ. ඒතකොට ඒ වගේ මට ඉස්කෝලේදී හම්බෙච්ච ප්‍රොෆෙසර්ස්ලා මම රැකියාව කරපු තැන්වල හම්බෙච්ච එක්ස්පර්ට්ලා ඒගොල්ලෝ ගොඩාක් දේවල් ජීවිතේට කියලා දුන්නා. කාන්තාවක් විදිහට පමණක් නෙමෙයි පුද්ගලයෙක් විදිහට මනුස්සයෙක් විදිහට කොහොමද ජීවිතේ ඉස්සරහට යන්න ඕන අපි කොහොමද මිනිසුත් එක්ක හැසිරෙන්න ඕන අපි දියුණු වෙනවා අපි මොනවද කරන්න ඕන අපේ මයින්ඩ් සෙට් එක කොහොමද තියෙන්න ඕනේ ඔය දේවල් අපි ආශ්‍රය කරන පරිසරයත් එක්ක අපිට එන්නේ. ඒකට ඔයා දැනගන්න ඕනේ ඔයාට දියුණුව වෙන්න ඕන නම් ඔයාගේ ඉන්න පරිසරයට වෙනස් කරගන්න ඕන නම් ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න ඕන නම් ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕන ඔයා ඉන්න පරිසරය වෙනස් කරන එක. හරි. ඉතින් අධ්‍යාපනයේ තව දුන්නු තෑග්ගක් මට ඒක. අනිතක තමා ජීවිතේ එන opportunities සමහර opportunities අපිට එනවා ඒ දේවල් ගන්න නම් අපි ආයුධ සන්නද්ධ වෙලා ඉන්න ඕනේ. මම ඒක එහෙමයි කියන්නේ. අපි ආයුධ සන්නද්ධ වෙලා ඉන්න ඕනේ. හරි. මට මේ ඉතාලි භාෂාව උගන්වන්න කියන මේ ප්‍රොපෝසල් එක එද්දී මම භාෂාව ඉගෙනගෙන තිබුණ නැත්තම් මට මේ වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. ලයිසන් එක උගන්නන්න කියලා මට ප්‍රොපෝසල් එක එද්දී මම ලයිසන් එක අරන් තිබුණ නැත්තම් ඉතාලි ලයිසන් එක අරන් තිබුණ නැත්තම් භාෂාව හොඳට ප්‍රගුණ කරලා තිබ්බේ නැත්තම් මට ඒක කීයටවත් කරන්න හම්බ වෙන්නේ නැහැ. හරි. ඒතර ඒ ඔපචුනිටිස් එනකොට මම දැනටමත් රෙඩි. මම රෙඩි වෙලා හිටියේ. ආපු ගමන් ප්‍රොපෝසල්ස් ආපු ගමන් මට ගන්න පුළුවන් වුණේ මම ඒ විදිහට රෙඩි වෙලා හිටපු නිසා. ඉතින් ඒක නිසා තමයි අද මම මේ වගේ බිස්නස් එකක් ගොඩනගාගෙන තවත් ඉදිරියට දේවල් මට ඇතිවෙන්න දේවල් තියෙනවා කරන්න අවුරුදු ගානකට ප්ලෑන්ස් හදලා තියෙන. ඉතින් ඉගෙනගෙන තිබුණ නැත්නම් කොහොමද කරන්නේ? හිතන්න. අද මම මේ කරන දේ එදා මම තීරණය නොකළා නම් ඉගෙන ගන්න අද මම කරන්නෙත් නැහැ. මම දන්නේ තව අනිත් අය කරන අය ඉන්නවා. මම කරලා තියෙන දේවල් එක බලද්දී මම දන්නේ නැහැ ඒව කරන කවුරු හරි තව ඉඳීද කියන එක. හරි. ඉතින් මම පොත් ලියපු කෙනෙක්. එතකොට මේ දේවල් පවා කරන්න මට මම ඉගෙනගෙන තිබුණු ඒ දේවල් මට සෑහෙන්න උපයෝගී වුණා. හරි. අනිත් එක තමයි කාන්තාවක් හැටියට අපිට ඔයා ඉගෙනගෙන තියෙනවා නම් ඔයාට ස්වාධීන වෙන්න පුළුවන්. ඔයාට කොන්ෆිඩන්ස් හැදෙනවා අධ්‍යාපනය තුලින්. මේක නම් මම කියනවා මම අදහස් කරන්නේ මේ පොතපතේ දැනීම විතරක් නෙමෙයි. හරි. අපි ඉගෙන ගද්දී ඒ යන process එකේදී සිද්ධ වෙන දේවල්. හරි. සමහරවිට ඔයාට ඩිග්‍රියක් නැති වෙන්න පුළුවන්. ඔයාට PhD එකක් නැති වෙන්න පුළුවන්. ඔයා ලොකු ඩිප්ලෝමා ගහපු කෙනෙක් නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් ඔයා අර මේ යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඒ යන process එක තියෙනවනේ මාර්ගය තියෙනවනේ. ඒකෙදි ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙන දේවල් නිසා ඔයාට කොන්ෆිඩන්ස් කියලා දෙයක් හැදෙනවා. ඒ කියන්නේ ඔයාට යමක් කරන්න පුළුවන්. ඔයාට දැනෙනවා මට දෙයක් කරන්න පුළුවන් මිනිස්සෙක්. මට යම්කිසි දේවල් ගැන දැනුම තියෙන මිනිස්සෙක් කියන එක. ඉතින් අනිත් එක තමයි හැමතිස්සෙම දේවල් නොදන්න දේවල් ඉගෙන ගන්න පසුබට වෙන්න එපා. හරි? නොදන්න දේවල් ඉගෙන ගන්න. මොකද කාන්තාවෝ අපිව හැමතිස්සෙම සමාජය කරන්නේ අර පිටිපස්සෙන් දාන හදන එක නේ. ඒ කියන්නේ අපි දන්නේ නැහැ. ඒ කියන්නේ කාන්තාව කියන කෙනා දන්නේ නැහැ. කාන්තාවන්ට මොලේ නැහැ. කාන්තාව අරමයි මෙහෙමයි කියන එක ඒක ගොඩාක් තැන්වලට ගියාම ඒක පේනවා. මමත් ගොඩක් වෙලාවට මගේ බිස්නස් වැඩවලට යම් තැන්වලට ගියාම මිනිස්සු මාව මාර විදිහට පල්ලෙහැට දාන්න හදනවා. ඒ කියන්නේ මාව ගණන් ගන්නෙ නැහැ. මං කාන්තාවක් නේ. නිකන් එයාලට නිකන් ඒක මාදි පුංචි කමක් වගේ දෙනවා. නමුත් මට ඒක මට වැදගත් නැහැ. ඒගොල්ලොන්ට තේරෙනවා ටික වෙලාවක් යද්දී මේ එහෙම සලකන්න ඕන පුද්ගලයෙක් නෙමෙයි කියන එක. ඊට එතකොට යම් කිසි ආකාරයකින් මට රෙස්පෙක්ට් කරන්න ගන්නවා. මට දෙන්න ඕන ඒ තැන දෙනවා. ඉතින්
ඒක අපි දැනගන්න ඕන earn කරගන්න. හරි? අනිත් එක තමයි තැනකට ගිහිල්ලා අපිට කතා කරලා තනියම වැඩක් කරගන්න. හැමතිස්සෙම අපේ පස්සෙන් අපි අනිත් මිනිසුන් අරන් යනවා කියන්නේ ඒක එයා කරලා දෙනකන් අපිට ඉන්න වෙනවා. හරි? ඒතර මම ආසම නැති දෙයක් මගේ ජීවිතේ හැමතිස්සෙම අරයට මෙයාට කිය වැඩ කරගන්න. මම හරිම කැමති තනියම ගිහිල්ලා මගේ වැඩේ කරගෙන එන්න. මට ඇතිවෙන්න කන්ෆිඩන්ස් තියෙනවා ඕනම තැනකට ගිහිල්ලා ඕන දෙයක් කතා බහ කරලා මිනිස්සෙක් එක්ක ඒ වැඩේ කරගෙන නොදන්න දෙයක් තියෙනවා නම් මං අහනවා ඒ පිළිබඳව හොඳ දන්නවා කියලා දන්න පුද්ගලයන්ගෙන් අහලා දැනුමක් ගන්නවා උපදේශයක් ගන්නවා. හැබැයි තනියම වැඩක් කරගන්න යන්න මම කීයටවත් බය නැහැ. මොකද මගේ ජීවිතේ තිබුණ අතීතයේ මට තිබුණ එක්ස්පීරියන්ස් අනිත් අය කරලා දෙනකම් බලන් ඉන්නකොට මගේ වැඩ උන්නේ නැහැ. වෙන්නේ නැහැ. මොකද මිනිස්සු හරිය කැමතියි. එයාලගේ පස්සෙන් එනවට, එයාලා ළඟ වැඳ වැටෙනවට, එයාලට දේවල් කරලා දෙන්න කියලා අපි කියනවට. එතකොට ඒගොල්ලෝගේ ඔළුවට නිකන් ගහනවා මේ මනුස්සයට මන් නැතුව වැඩක් කරගන්න බෑ. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? එයාලගේ ලොකුකම ටිකක් අපිට පෙන්වන්න ගන්නවානේ. අපිව පල්ලෙහාට ඇදලා දාලා අන්න ඒ වගේ කරන්න ගන්නවා. ඉතින් ඕක වෙන්නේ නැහැ මගේ ජීවිතේ. මොකද මම කාටවත් එහෙම ඉඩ දෙන්නේ නැහැ කරන්න. මට දෙයක් කරන්න ඕන නම් මං ඒ දේ තනියම කරගන්නවා. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාට බාල්දු වෙන දේවල් එහෙම ජීවිතේ මාර අඩුයි. ඉතින් ඒක නිසාම කොන්ෆිඩන්ස් කියන දේ ගොඩක් ගොඩ නැගෙනවා. එතකොට ජීවිතේ කලකිරීම කියන දේවල් දුකින් ඉන්න අවස්ථා තරහ යන අවස්ථා එහෙම සෑහෙන හරි අඩුයි. කාන්තාවක් ඉගෙන ගන්න ඕනේ තව ප්‍රධාන හේතුවක් තමයි තමාගේ සහ තමාගේ වටේ ඉන්න මිනිස්සුගේ ජීවිත ලස්සන කරන්න. හරි? එතකොට මම හිතනවා මගේ දෙමව්පියන්ට ලැජ්ජ නැතුව කටක් කරලා මේ මගේ දුව මෙහෙමයි කියලා කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් කියලා. හරි? ඉතින් මගේ දුව සාමාන්‍යයෙන් විවාහයක් වෙලා කුස්සියට වෙලා උයෝයේ ඉන්න කෙනෙක් නෙමෙයි. මං අගෞරව කරනවා නෙමෙයි කාටවත්. මගේ දුව මෙන්න මෙහෙම කෙනෙක්. මෙන්න මෙයා මගේ දුව කියන එක මං හිතන්නේ මගේ දෙමව්පියන්ට ආඩම්බරෙන් කියන්න පුළුවන්. මගේ සහෝදරයන්ට කියන්න පුළුවන්. අනිත් එක ගොඩාක් වෙලාවට මගේ පවුලේ තියෙන ගොඩාක් ප්‍රශ්න මම තමා විසඳන්නේ. මොකද මට ඒ දේවල් කරන්න පුළුවන්, විසඳන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඉතින් මම දකින ගොඩාක් ලොකු දෙයක් තමයි මගේ දෙමව්පියෝ හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන මිනිස්සු. මේක මම දැක්කේ ගොඩක් වෙලාවට මම විශේෂයෙන් මගේ බිස්නස් එක එහෙම ස්ටේබල් කරගත්තට පස්සේ මම එක දෙයක් දැක්කා. ඒගොල්ලොන්ට ජීවිතේ මේ ඒ කියන්නේ බර නෑ ඉස්සර වගේ නෙමෙයි. මම ඉගෙන ගන්න කාලේ සෑහෙන ලොකු ප්‍රශ්න තිබුණා. නමුත් දැන් ඒව නැහැ. ඒගොල්ලෝ හරි සැහැල්ලුවේ ජීවත් වෙනවා. මොකද ඒගොල්ලෝ දන්නවා එයාලා වෙනුවෙන් කෙනෙක් ඉන්නවා එයාලගේ ජීවිතේ. ඒ කියන්නේ එයාලට ඕන වෙලාවට එයාලව උස්සලා තියන්න කෙනෙක් ඉන්නවා කියන එක ඔවුන්ට දැනෙනවා කියන එක ඒක මට දැනෙනවා. ඒක උන් කටින් කියන්නේ නැහැ. නමුත් ඒක මට දැනෙනවා. ඉතින් ඒක හරි ලස්සන දෙයක්. මොකද අපිව අපිට ඒ කියන්නේ අපි බලාගත්තු අපිට කන්න බොන්න දුන්නු අපිට උගන්වපු දෙමව්පියෝ වෙනුවෙන් මම කියන්නේ අපි මේ දේවල් කරන්න ඕන. මම ඒක කිව්වා අපේ ගැහැල් ළමයි පාවා දෙනවා කියලා දෙමව්පියන්ගේ ඒ මහන්සිය කැපකිරීම පාවා දෙන්න එපා. දෙමව්පියෝ වෙනුවෙන් දෙයක් කරන්න. දෙමව්පියන්ට මේ මගේ දුව කියලා කට ඇරලා කියන්න පුළුවන් වෙන විදිහේ ආඩම්බර දුවෙක් වෙන්න. ඒ ආඩම්බරයක් වෙන විදිහේ දුවෙක් වෙන්න. සහෝදර සහෝදරියන්ට ආඩම්බරයක් වෙන සහෝදරියෙක් වෙන්න. තමන්ගේ දරුවන්ට කවදා හරි දවසක ඔයාගේ දරුවන්ට මේ මගේ අම්මා මෙහෙම කෙනෙක් කියන එක කියන්න ඔයා හිතන්නේ නැද්ද පොඩ්ඩක්? අනේ මගේ දරුවන්ට ඒ කියන්නේ හිතන්නකෝ සමාජයට ගියාම සමහර වෙලාවට ළමයි කියන අම්මෝ වත්නම් වාගේ අම්මා වගේමයි. ඔන්න වගේ කතා කියනවනේ මේ අම්මගේ කපාපු පළුව. එතකොට ඒ කියන දේ අපහාසයක්ද නැත්නම් වර්ණනාවක්ද කියන එක තීරණය කරන්න ඕනේ ඔයා. ඒක ඔයාට මේ එක දවසින් දෙකකින් කරන්න බෑ. ඔයා යන ඒ ගමන ඔයාට කාලයක් තිස්සේ ඔයා ගොඩනගා ගන්න වගේ ජීවිතෙන් තමයි ඔයාට ඒක දෙන්න පුළුවන්. ඉතින් මගේ ඔළුවේ තිබුණු ලොකුම දෙයක් තමයි කවදා හරි දවසක මගේ දරුවෙක්ට ආඩම්බරයෙන් මේ මගේ අම්මා මෙයා මෙන්න මේ කෙනා කියලා කියන්න පුළුවන් වෙන්න ඕන තැනට මම එන්න ඕන කියන එක. හරි? ඉතින් ඒකට අපි හැමෝම මේ YouTube channel හදාගෙන උගන්වන්නවත් එහෙම කරන්න ඕනේ නැහැ. මම කියන්නේ ඔයා යම් කිසි ආකාරයකින් ඔයාට කියලා ජීවිතයක් ගොඩනගාගත්තු පුද්ගලයෙක් වෙන්න ඕනේ. හරි? එතකොට අධ්‍යාපනය කියන එක තව මේ මිනිස්සු ආඩම්බර වෙන්න විතරක් නෙමෙයි. දරුවන්ගේ ජීවිතේ ෂුටක් බලන්න.
දරුවෝ හදනවා කියන එක ලේසි නෑ. හරි? දරුවෙක් හදනවා කියන එක ගොඩාක් අමාරු දෙයක්. එතකොට දරුවෙක් වැඩිපුරම ජීවිතේ ගත කරන්නේ අම්මා කියන කෙනා එක්ක. එතකොට මේ අම්මා කියන කෙනාට දරුවත් එක්ක කතා කරන්න දන්නේ නැත්නම්, දරුවා සමග හැසිරෙන්න දන්නේ නැත්නම්, එයාට ඇත්තටම දරුවෙක් හදනවා කියන එක පිළිබඳව දැනුම කියන එක නැත්නම්, ඒ දරුවගේ ජීවිතේ ඇත්තටම මං නරක වචන පාවිච්චි කරන්න කැමති නෑ. ඉතින් දරුවෝ අස්රණ වෙනවා ගොඩක් වෙලාට අම්මලා නිසා. අද සමාජයේ මම ගොඩාක් වෙලාට දැකලා තියෙනවා ගොඩාක් දරුවන්ට එයාලගේ ජීවිතේ එන ඒ අභියෝග වලට මුහුණ දෙන්න බැරි. මොකද එයාගේ අම්මට දැනුම තිබිලා නැහැ. ඒ කුඩා කාලේ එයත් එක්ක කොයි විදිහද හැසිරෙන්න ඕනේ, එයාට කොයි විදිහට දේවල් උගන්වන්න ඕනේ කියන එක එයාමට දැනුම තිබිලා නැහැ. හරි? ඉතින් මේ දේවල් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් මේ දැනුම කියන එක විශේෂයෙන් ඔයා මොනම ආකාරයේ යම් කිසි ආකාරයකින් දෙයක් ඉගෙන ගන්න කැමති පුද්ගලෙක් නම් පමණයි. මම කියනවා උදාහරණයක් හැටියට මම විවාහ ජීවිතේට ගියාට පස්සේ මේක මගේ හස්බන්ඩ් එක වෙච්ච දෙයක්. මොකද මම තාම ළමයි හදලා නැහැ. මට මගේ හස්බන්ඩ්ව තේරුම් ගන්න බැරි වුණා. ගොඩාක් ප්‍රශ්න ඇති වුණා. ඒකට තිබුණු එකම විසඳුම තමයි අතරම ඩිවෝර්ස් වෙන එක. නමුත් මම කරපු දේ තමයි මනෝවිද්‍යාව පිළිබඳව තියෙන ඩිප්ලෝමා එකකට මම ඩිවටක් ගාලා ලංකාවේ තියෙන යුනිවර්සිටි එක හොඳ මනෝවිද්‍යාව පිළිබඳව තියෙන ඩිප්ලෝමා එකකට මම බැඳුණා. තකහණියක් බැඳුණා ඩිප්ලෝමා එක කරන්න. මොකද මගේ හස්බන්ඩ්ව මට තේරුම් ගන්න ඕනේ. මගේ හස්බන්ඩ්ව තේරුම් ගන්න ඕන, මාව තේරුම් ගන්න ඕන. මොකද අපිට මේ දේවල් කොහෙවත් කියලා දීලා නැහැ. ඉතින් මම ඉගෙන ගන්න ආස කෙනෙක්. දේවල් හැමතිස්සෙම අලුත් දේවල් ඉගෙන ගන්න කැමති. සමග පෞල් ජීවිතේ මට බේර ගන්න ඕන නිසා මම ඒ දේවල් ඉගෙනගෙන ඒ ලැබුණු දැනුමෙන් තමයි ඇත්තටම කියනවා නම් මගේ පෞල් ජීවිතේ මම ගෙනියන්නේ. මොකද එහෙම නැත්තම් එහෙම දැනුමක් මට නොලැබුණා නම් අද මම ඩිවෝර්ස් වෙච්ච කාන්තාවක්. ඉතින් එහෙම යනකොට තමයි ඇත්තටම මට තේරුනේ මේවා මේ ගොඩක් වෙලාවට මේ දෙමව්පියන්ගෙන් වෙච්ච වැරදි. අපිට පෞල් ජීවිතේ ගත කරන්න බැරි ප්‍රධාන හේතුව අපේ දෙමව්පියන්ගේ අතින් අපිට වෙච්ච වැරදි. ඉතින් මේකම හදා ගන්න ඕනේ. මොකද කවදා හරි දවසක දරුවෝ හැදුවොත් ඒක දරුවන්ට පාස් කරන්න බෑ. අපේ දෙමව්පියෝ අපිට දුන්නු ට්‍රවුමාස් දරුවන්ට පාස් කරන්න බෑ. ඒතර විශේෂයෙන් කාන්තාවක් හැටියට දරුවෝ ඉන්න මා එක්ක නම් මම දැනගන්න ඕන මගේ ඔළුව වෙනස් කරගන්න, මම නොදන්න දේවල් ඉගෙන ගන්න. ඉතින් තවටත් මම ඉගෙන ගන්නවා විශේෂයෙන් මේ දරුවෝ ගැන. දරුවෝ හදනකොට මොන වගේද දේවල් කරන්න ඕන කියන එක ගැන මම තාම මනෝවිද්‍යාව කියන විෂයේදී හදාරන කෙනෙක්. මොකද ඒක මගේ අනාගත දරුවෝ වෙනුවෙන් මම කළ යුතු දෙයක් නිසා. හරි. කියන නම් ගොඩාක් දේවල් තියෙනවා. අනිත් ප්‍රධානම දේ තමයි 100ක් දේවල් තිබ්බම මම දැන් ඔක්කොම කියන්න යන්නේ නැහැ. ඔයාට අගෞරව කරන පරිසරයකින් ඔයාට අයින් වෙන්න පුළුවන්. මේක මට නම් තාම සිද්ධ වෙලා නැහැ. හැබැයි මම අර කිව්වා වගේ මම ගොඩක් ඉන්නේ මගේ පවුලේ අයගෙන් වෙන් වෙලා. හරි. ඒ මොකද මට ටිකක් යාලත් එක්ක ටිකක් ඉන්න අමාරුයි. මොකද යාලා හිතන පතන විදිහ, සමහර දේවල් කරන විදිහට මට යාලත් එක්ක හැමතිස්සෙම ඉන්න අමාරුයි. ඉතින් ඒක නිසා මම ගොඩක් කරන්නේ ඒගොල්ලෝගෙන් ටිකක් ඈත් වෙලා ඉන්න එක. අවශ්‍ය වෙලාවට ලං වෙනවා, අවශ්‍ය නැති වෙලාවට අයින් වෙනවා. ඒතර මගේ හස්බන්ඩ් එකත් මම එහෙමයි. අපි 365 දවසෙම එකට ඉන්න කපල් එකක් නෙමෙයි. අර මම කියපු ප්‍රශ්න නිසා මම තේරුම් ගත්ත එක දෙයක් තමයි එහෙම ඉන්න අමාරුයි. ඉතින් ඒක නිසා අපි යම් කාලවලදී පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න එකත් හොඳයි. එතකොට තනියම ජීවත් වෙන්න බැරි කාන්තාවක් වුණා නම් මම කොහොමද මේ දේවල් කරන්නේ? හරි? ඉතින් ජීවිතේ දෙමව්පියෝ එක්ක, සහෝදර සහෝදරයෝ එක්ක, මගේ හස්බන්ඩ් එක්ක හොඳ මේ සම්බන්ධතාවයකින් යන්න කරන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි ඔවුන්ගෙන් ඈත් වෙලා ඉන්න එක. ඒතර හස්බන්ඩ්ගෙන් ගොඩාක් ඈත් වෙලා ඉන්න බෑ, නැත්නම් පෞල් ජීවිතයක් නැහැනේ. නමුත් යම් කාලවලදී අපි කරන එක දෙයක් තමයි අපි ටිකක් ඈත් වෙනවා. මොකද එතකොට අර ඒක දෙන්නටම හොඳයි. ඒකෙන් මොලේ පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙනවා. ආයි ඊට පස්සේ ඒතර එහෙම වුණාම සම්බන්ධතාවය කියන එකත් පොඩ්ඩක් වැඩි වෙනවා නේද? ආයෙ ලං වෙන්න ආසයි, දකින්න ආසයි. ඉතින් මේක මම කරන දෙයක් මගේ පෞල් ජීවිතේ වෙනුවෙන්. ඉතින් සමහර කාන්තාවන්ට මේක කරන්න බෑ. මොකද එයාලා තනියම ජීවත් වෙන්න දන්නේ නැහැ. තනියම බෑ. තැනකට ගිහින් වැඩක් කරගන්න බෑ. තනියම ජීවත් වෙලා පුරුදු නැහැ. ඉතින් කරලා බලන්න ජීවිතේ. ඔයාලගේ ජීවිතේ ලස්සන වෙන්න. මම ගොඩක් වෙලාවට ඔය අඬ මොන ප්‍රශ්නය ආවත් ඔය දේවල් ප්‍රශ්න කීක ජීවත් වෙන්න නැති ප්‍රධාන හේතුව තමයි මොකද මම මිනිස්සුන්ගෙන් ගොඩාක් ඈත් වෙලා ජීවත් වෙන එක. ඒතර මම
මෙතනදී කියන්න ඕනේ ගොඩක් කාන්තාවන්ට විවාහ ජීවිතවල තියෙන ප්‍රශ්නත් එක්ක එන දේවලුත් එක්ක ඕගොල්ලෝ දුක් විඳ විඳේ පවුල් ජීවිතවල ඉන්නේ. ඇත්තටම ඔයාලට යන්න තරම් කොන්ෆිඩන්ස් එකක් නැති නිසා. ඔයාලා ඉගෙනගෙන නැහැ. ඒ කියන්නේ මම කියන්නේ අධ්‍යාපන පැත්තෙන් නෙමෙයි තනියම ජීවත් වෙන්න ඉගෙනගෙන නැහැ. ඒතර කාන්තාව තනියම ජීවත් වෙන්න නම් එයාට අනිවාර්යයෙන්ම යම් කිසි ආකාරයක දැනුම කියන එක තියෙන්න ඕන, සමාජය ගැන දැනුම තියෙන්න ඕන, රියෝ වගේ තැනකට ගිහිල්ලා වැඩක් කරගන්න පුළුවන්කම තියෙන්න ඕන, තනියම ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා කාන්තාවන්ට හදාගන්න. හරි. ඒතකොට මේ දේවල් එන්නේ ගොඩාක් වෙලාවට අධ්‍යාපනයත් එක්ක. ගොඩක් වෙලාවට අධ්‍යාපන මට්ටම අඩු කාන්තාවෝ අසතුටු විවාහවල දුක් විඳ විඳ ජීවත් වෙන්න තියෙන ප්‍රතිශතය වැඩි ඊට වඩා වෙනස් කාන්තාවකට වඩා. හරි. ඉතින් හරි. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට යම් කිසි දෙයක් දෙන්න පුළුවන් කියලා. මං ආයෙත් කියනවා මම මේ කතා කරන්නේ හැමතිස්සෙම පොතපතේ අධ්‍යාපනය ගැන විතරක් නෙමෙයි. ඊට වඩා තව ගොඩාක් දේවල් තියෙනවා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට ස්කිල් එකක් හදාගන්න ඉගෙන ගන්න පුළුවන් දේවල්. ඒක ස්පෝර්ට් එකක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන් ප්‍රධාන දෙයක් අපේ රටේ ස්පෝර්ට්ස් කියන දේ පවා ගැහැල් ළමයි ගොඩක් අතහැරලා දාන දෙයක්. ස්පෝර්ට්ස් වලින් ඉහළට ගිය අය ගොඩාක් අඩුයි. හරි. ඉතින් මේක ඔයාට හොඳ ඔපචුනිටි එකක්. ඔයා ස්පෝර්ට් කරන කෙනෙක් නම් ඔයාට ඔන්න මාකට් එක තියෙනවා මේකෙන් ඉදිරියට යන්න. හරි. ඉතින් සවන වීඩියෝ එක ටිකක් දික් වුණා. ඉතින් යම් කිසි ආකාරයකින් දෙයක් ඕගොල්ලන්ට දෙන්න පුළුවන් වුණා කියලා මට හිතෙනවා. මීට වඩා කියන්න ගොඩාක් දේවල් තියෙනවා. නමුත් වීඩියෝ එක දික් වෙන හින්දා මම කතා කරන්නේ නැහැ. හරි. එහෙනම් ඉතින් මේ වගේ තවත් ඔගොල්ලොන්ව දිරි ගන්නවන්න උත්සාහ කරන වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. එහෙනම් හැමෝටම ciao.